පෙබරවාරි අග වෙන විට ඩොලරයට මොකද වෙන්නේ? කතා කරමු ලංකාවේ දිනපොතෙන් ඒ ගැන. සුබම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා ලංකාවේ දිනපොතත් එක්ක එකතු වෙලා ඉන්න දෙස් විදේශ ඔබ සියලුම දෙනාට. පෙබරවාරි අග වෙන විට ඩොලරේ මොකද වෙන්නේ කියලා සාකච්ඡා කරන්න කලින් පළමුවෙන්ම බලමු පෙබරවාරි මැද භාගයේ අද වෙන විට ඩොලරේ තත්ත්වය කෙසේද කියලා. ඒ තුලදී ඩොලරේ ගැනුම් මිල රුපියල් 305යි 775යි වගේම ඩොලරේ විකුණුම් මගයත් රුපියල් 312යි 775 මට්ටමේ රැඳිලා තියෙනවා. පෙර මාසයට සාපේක්ෂව ස්ථාවර මට්ටමක තමයි පෙන්눔 කරන්නේ. ඒ තුලදී මේ කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ හෝ එළිය වාණිජ්‍ය බැංකු තුලින් ඔබ ඩොලර් මිලදී ගන්න හෝ අලෙවි කරන්න ගියොත් ලැබෙන අගය එහා සමගාමීව අනෙකුත් විදේශ මුදල් වල අගයන් මෙන්න මේ ආකාරයට තමයි තීරණය වෙන්නේ. ඒ තුලදී ඩුබායි ඩිරාම් එක දැන් රුපියල් 78.34 දක්වා ඉහළට ඇවිල්ලා තිනවා. ඕස්ට්‍රේලියානු ඩොලරය 212.65යි. බහරේන් දිනාර එක 725.80ක් වෙද්දී කැනඩියන් ඩොලර් එක දැන් 221.21ක් ලෙස තමයි සටහන් වෙන්නේ ගැනුම් මිල. ඒ වගේම ස්විස් ෆ්‍රැන්ක් එක 382.20යි. චයිනීස් යුවාන් එකක් 41.69ක ගැනුම් මිලක් සටහන් වෙද්දී යුරෝ එක දැන් රුපියල් 357.65ක ගැනුම් මිලක්. ඒ වගේම සඳහන් කරන්න ඕනේ මේ සඳහන් කරන අගයන්ට වඩා වැඩි අගයක් ඔබ එතරදීම මුදල් ඔබේ බැංකු ගිණුමට යවද්දී ඔබේ බැංකු නියෝජිතයා හෝ අදාළ එක්ස්චේන්ජ් එකකින් ලබා ගැනීමක් සිදු කරන්න පුළුවන්. ඒ වගේම බ්‍රිතාන්‍ය පවුම 413.23යි. හොංකොං ඩොලර් එක 37.5ක් වෙද්දී ඉන්දියන් රුපියල් එක 3.15යි. ජෝර්දාන් ඩිනාර එක 404.94ක් වෙද්දී ජපාන් යෙන් එක 1.95ක් ලෙස තමයි දැන් සටහන් වෙන්නේ. ප්‍රෝ එකක් 7.20යි. කුවේට් ඩිනාර එක දැන් රුපියල් 900 සීමාව ඉක්මවා ගිහිල්ලා 920.92යි. මේ කුවේට් රාජ්‍යයේ ඉන්න ගෘහ සේවයෙන් අම්මාවරුන්ට ඔන්න ඔබ කුවේට් රාජ්‍යයේ ඉඳන් එවනවා නම් මීට වඩා වැඩි අගයක් අනිවාර්යෙන් ලබා ගන්න පුළුවන්. ඒ දේ නැවතත් මතක් කරනවා. ඒ වගේම මැලේසියන් රිජිට් එකක් රුපියල් 74.80යි. නිව්සීලන්ත ඩොලර් එක 180.30ක් වෙද්දී ඕමාන් රියාල් එකක් දැන් 765.8යි ගැනුම් මිල. කටාර් රියලේ සාමාන්‍යගේ 66.85ක් ලෙස සටහන් වුණත් ඔබ ගේන කොලේ අගේ වැඩි වෙද්දී 100 200 ආදී ලෙස මීට වඩා වැඩි අගයක් ඔබට ලබා ගන්න පුළුවන්. සෞදි රියාල් එක 74.96යි ගැනුම් මිල. සිංගප්පූරු ඩොලර් එක 235.75ක් වෙද්දී තායි බාත් එකක් 9.79ක් වෙනවා. අවසාන වශයෙන් ඊශ්‍රායල් ෂේකල් එක දැන් රුපියල් 80.50ක ගැනුම් මිලකට සටහන් වෙද්දී විදේශ මුදල් වල ගියන් සාපේක්ෂව ස්ථාවර මට්ටමක තමයි දැන් පවතින්නේ. පෙබරවාරි අග මාසයේ මොකද වෙන්නේ කියලා ගොඩක් දෙනෙක් කල්පනා කරද්දී සඳහන් කරන්න ඕනේ සංචාරක කර්මාන්තයේ ක්‍රිකට් තරඟාවලියත් එක්ක ඉතා ශීඝ්‍ර වැඩිවීමක් පෙන්눔 කරනවා. පසුගිය වසර ගණනාවට සාපේක්ෂව වැඩිම සංචාරකයන්ගේ පැමිණීම මේ සතියේ වාර්තා වුණා. ඒ වගේම අපනයනවලත් වර්ධනයක් පෙන්눔 කරන තත්ත්වයක් තුළ ඉදිරි සති දෙක තුනක් මේ ස්ථාවර අගයක පවතී කියලා තමයි ඩොලරේ අගය විශ්වාස කරන්නේ. ඉදිරියේදී ජාත්‍යන්තර බහුල අරමුදල සහ තවත් ණය සම්පාදන රටට ලැබීමට නියමිත තත්ත්වයක් තුළ සමපේක්ෂණ චේතනාවෙන් මුදල් ළඟ තබා ගැනීමක් හෝ මිලදී ගැනීම පසු කිරීමක් කරන්න එපා. එදිනදා දිනයන්ට අනිවාර්යෙන් අත්‍යවශ්‍ය කරුණු සිදු කරගන්න. මොකද සමපේක්ෂණ චේතනාවෙන් ළඟ තබා ගැනීමෙන් අනිවාර්යෙන් අවශ්‍යයක් සිදු වේ හැකියි කියලා තමයි ආර්ථික විශ්ලේෂකයන් සඳහන් කරන්නේ. ඒ දේත් සඳහන් කරමින් යලිත් ලංකාවේ දිනපොතෙන් හෙට දිනේ හමුවීමේ බලාපොරොත්තු වෙන අදට සමුගන්නවා. ඔබට ජය.